හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩ මල් පැති සිනිදුල කියා මම දන්නවා. හායි ළමයි, ලස්සනම ලස්සන ජලාශයක් ළඟ තියෙන රිසෝට් එකකට යමුද? මේ තමයි අපේ හනිමූන් ඩෙස්ටිනේෂන් එක. කාසල් රිජ් ජලාශය ළඟ තියෙන මේ රිසෝට් එක තමයි The Farm Resort Hatton තික්කොය. ඉතින් උදේම 5:55ට කොළඹ ෆෝට් වල ඉඳන් නානුඔය දක්වා යන පොඩි මැණිකේ ට්‍රේන් එක තමයි අපි බුක් කරගත්තේ. ඉතින් ෆස්ට් ක්ලාස් ටිකට් එකක් තමයි අපි බුක් කරේ. දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩ මල් පැති සිනිදුල කියා මම දන්නවා. ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත පොඩි මැණිකේ ට්‍රේන් එක නානුඔයට වෙනකන් ගියාට අපි හැටන් ස්ටේෂන් එකෙන් තමයි බහින්න ඕනේ. ඉතින් හැටන් ස්ටේෂන් එකෙන් බැහැලා එතන ඉඳන් ත්‍රීවිල් එක තමයි අපේ ලොකේෂන් එකට අපි යන්නේ. අපිට පාර චුට්ටක් වැරදුනා මේ අපි ආපහු හරවගෙන අපේ රිසෝට් එකට යන ගමන්. දන්නේ නෑ මගේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා. ගොඩනැගිල්ලක් ඇතුළකට වෙලා ඉන්නවට වඩා අපි දෙන්නටම ඕනේ උනේ ලස්සන නිදහස් නිස්කලංක වැඩි පිරිසක් නැති තැනකට යන්න. ඉතින් The Farm Resort කියන්නේ ඒ හැම දෙයක්ම තියෙන ලස්සනම තැනක්. ඒ වගේම ඒ පැත්තේ දේශගුණෙත් හරිම ෂෝ. අපි ගිය දවස්වල නම් වැස්ස තිබෙත් නැහැ. ජලාශයේ වතුර අඩුත් නැතුව වැඩිත් නැතුව හැමදේම ගානට තිබ්බා. අපි ගියේ අගෝස්තු මුල වගේ. ඒ වගේම මේකේ අමතර ඇක්ටිවිටීස්ුත් කිහිපයක්ම තියෙන නිසාම අපි දෙපාරක්ම හිතන්නේ නැතුව බුකින් එක දැම්මා. 3 days 2 nights විදිහට හනිමූන් පැකේජ් එකේ තියෙන ඒ දේවලුත් ඉන්ක්ලූඩ් වෙන විදිහටම ෆුල් බෝඩ් ඇන්ඩ් හාෆ් බෝඩ් විදිහට තමයි අපි බුකින් එක දාගත්තේ. මාසෙකට කලින් අපි බුකින් එක දැම්මා. මම ස්පෙෂල් රික්වෙස්ට් කරා මට ලස්සනම view එක තියෙන මං ආසම රූම් එක දෙන්න කියලා. ඉතින් මේ විදිහටම මම බලාපොරොත්තු වෙච්ච රූම් එක ඒගොල්ලෝ අපිට දුන්නා. දැසවසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා. ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පෙරුණු. ඉතින් මෙන්න මේ ලස්සන view එකට තමයි මම ගොඩක්ම ආස වුණේ. මගේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා දිවි මැදුර පුරා පෙරුණු දෙව්දුවක් වෙලා තුරුණු නිමාවක් නැති ජීවිතේ කවුරුත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා. ඉතින් හවස් වරුව මෙන්න මේ විදියට තියෙන්නේ. එන්න කරවල වැටිගෙන එනවා. සත්‍යයක් පට්ටයක් මුකුත් නෑ. අපි මේ යන ලෑස්ති වෙන්නේ අපේ ඩිනර් එක ගන්න. හනිමූන් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා බෙඩ් ඩෙකොරේෂන් එක, කැන්ඩල් ලයිට් ඩිනර් එක සහ කේක් එක. ඉතින් මේගොල්ලෝ අපෙන් ඇහුවා රූම් එකට ඩිනර් එක එවන්නද කියලා. ඒත් අපි කිව්වා එපා කැන්ඩල් ලයිට් ඩිනර් එක අපිට එළිය ලෑස්ති කරලා දෙන්න කියලා. ඔබ දන්නවා ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පෙරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ මගේ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුණා කියා දිවි මැදුර පුරා පිරුණු දෙව්දුවක් වෙලා තුරුණු නිමාවක් නැති ජීවිතේ කවුරුත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා මේ තමයි ෆාම් රිසර්ච් එකේ මෝර්නින් විව් එක. ඉතින් හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ එක්ස්පීරියන්ස් එක ලබන්න. ඉතින් අද දවසේ තමයි අපිට ඇක්ටිවිටීස් වලට තියෙන්නේ. උදේම අපි මේ අනලැස්තු වෙන්නේ මම තවත් ආසාවෙන් බලාගෙන හිටපු දෙයකට. ඒ තමයි කාසල් රුයි ලේක් එකේ කයකින් වලට යන්න. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. එහෙන් කිව්වා කයකින් වලට ඔව වැටෙන්න කලින් උදේම යන තරමට හොඳයි කියලා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ඇවිල්ලා ගන්නවා කියලා හිතාගෙන දැන් මේ යන්න හදන්නේ කයකින් වලට. ඒ පැත්තට තම තියෙනවනේ. ඉතින් මේ ඔයාලට පේන වටපිටාව තමයි ෆාම් රිසර්ච් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේක කොච්චර ලොකු ප්‍රොපර්ටි එකක්ද කියලා. දිවි මැදුර පුරා පිරුණු දෙව්දුවක් වෙලා තුරුණු නිමාවක් නැති ජීවිතේ කවුරුත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පැති සිනිදු නෑ කියා මම දන්නවා ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කළා කියා එක්ස්පීරියන්ස් එකත් එක්ක මට කියන්න ඕනේ කයිකින් වලට තියෙන ලස්සනම සහ හොඳම තැන තමයි මේ ෆාම් රිසෝට් එක. අපිත් එක්ක ෆාම් රිසෝට් එකේ ගයිඩ් කෙනෙක් එනවා. ඉතින් එයා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද කයිකින් කරන්න කියලා. ඒ නිසා චුට්ටක්වත් බය වෙන්න ඕන නැහැ. ඒ වගේම මේ ජලාශය ගැන, මේ ජලාශය වටපිටාවේ තියෙන දේවල් ගැන වගේම ඒ හැම දෙයක්ම එයා අපිට පැහැදිලි කරලා දෙනවා. රූම් එකක් අරන් තියෙන්න ඕනේ නෑ ෆාම් රිසෝට් එකේ කයිකින් කරන්න. පිටින් ඇවිල්ලා වුණත් ඒක කරන්න පුළුවන් සල්ලි ගෙවලා. ඒ වගේම රෙස්ටෝරන්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපිටත් මේ ඇක්ටිවිටි එකට එක්කෙනෙක්ට පැයකට 3500 ගානේ charge වුණා. දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පැති සිනිදු නෑ කියා මම දන්නවා ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කළා කියා ඔය ආපින් පේන්නේ අපේ රූම් එකත් එක්ක චැලට්ස් 6. ඔබ මලක් වෙලා සඳුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ මගේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා දිවි මැදුර පුරා පිරුණු දෙව්දුවක් වෙලා තුරුණු මේ අපේ ෆස්ට් බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් අද අපි ඔඩර් කරේ වෙස්ටර්න් ටයිප් එක විදිහට. සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා ටී කොෆි හදාගන්න ඕන හැම ෆැසිලිටි එකක්ම රූම් එකේ තියෙනවා. ඉතින් ඒක ඉවරුනොත් එහෙම ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරලා ගෙන්න ගන්න පුළුවන්.
මිනිනිල් දැසවස මගේ සිත උමතු කළා කියා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉතින් ටිකක් වෙලා ඉඳලා රූම් එකට ගිහින් ආපහු අපි ආවා අපේ ලන්ච් එක ගන්න. මෙයාලගේ වෙස්ටර්න් සහ ට්‍රැඩිෂනල් විදිහට මෙනු දෙකක් තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම try කරන්න පුළුවන් විදිහට තමයි අපිත් order එක දැම්මේ. කියන්න ඕනේ ෆාම් රිසෝට්ස් එකේ කෑම ගැන නම් හරිම රසයි. ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පෙරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ මගේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා. ඉතින් කාලා පීලා රෙස්ට් කරලා දැන් මේ හවස් වරුවේ බයිසිකල් රයිඩ් එක යන්න තමයි හදන්නේ. ප්‍රොපර්ටි එක ඇතුලේ බයිසිකල් එක පාවිච්චි කරාට කිසිම ගාණක් charge වෙන්නේ නැහැ. හැබැයි ඔයා ප්‍රොපර්ටි එක එළියේ බයිසිකලේ අරගෙන යනවා නම් ඒකට පොඩි ගාණක් charge වෙනවා. මේ ප්‍රොපර්ටි එක වටේ යද්දි තමයි අපිට තේරුනේ කාසල් రీ ජලාශයත් එක්ක තියෙන මේ ප්‍රොපර්ටි එකේ නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. ඉතින් කවුරුත්ම නැහැ Tamanට නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. කවුරුත්ම බාධා කරන්න කෙනෙක් නැහැ. අපි කරපු ඇක්ටිවිටීස් වලට අමතරව තව ඇක්ටිවිටීස් දෙකක් තියෙනවා. හැබැයි ඒක කරන්න අපිට ටයිම් එකක් නැහැ. එකක් තමයි ඔයාලට කැන්වස් පේන්ටින් මෙයාලා දෙනවා. ඔයාලට චිත්‍ර අඳින්න ඒ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. හැබැයි ඒකට charge වෙනවා. ඒ වගේම තේ දළු කඩන්නත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. ෂෝක්කනේ. දඟකාර හැඩකාරි ඔබේ කම්වලට වඩ මල් පැති සිනිදුල කියා මම දන්නවා ඔබේ මිනිනිල් දැසවස මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පෙරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ මගේ දිවි තිබෙන තුරා. ඉතින් මේ ලොකු ප්‍රොපර්ටි එක ඇතුලේ වටයක් ගිහිලා ආවහම හරිම මහන්සියි. ඉතින් අපි කලින් රික්වෙස්ට් කරලා තිබ්බේ අපිට හයි ටී එකක් arrange කරලා දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ තමයි ඒකට හොඳම වෙලාව. නිමාවක් නැති ජීවිතේ කවුරුත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා. අද තමයි අපි ෆාම් රිසෝට් එකෙන් යන්නේ. තව ඉන්න ඕනේ කියලා හිතුණත් අපි බුකින් එක දාලා තිබ්බ විදිහත් එක්ක අපිට ඒක වෙනස් කරගන්න බැරි වුණා. මොකද අපි නුවරඑළියෙත් හොටෙල් එකක් වේලාසන බුකින් එක දාලා ආපු නිසා. ඉතින් දුකින් වුණත් ෆාම් රිසෝට් එකෙන් අද යනවා අපි. නිනිල් දැසවස මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා දිවි මැදුර පුරා පෙරුණු දෙව්දුවක් වෙලා තුරුණු නිමාවක් නැති ජීවිතේ කවුරුත් දන්නේ නෑ සසරින් සසර අපි අද දවසේ අපි මේ ගන්න අපේ දෙවනි බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් අපිට හිතුණා ඒක ට්‍රැඩිෂනල් විදිහට ගන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ ඒක ලෑස්ති කරලා තිබ්බා. මේ හිටපු දවස් ටිකේ වෙලාව නම් ඉක්මනටම ගියා. කොහොම හරි ඔයාලා මේ රෝස පාටින් දකින්නේ අපේ හනිමුන් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන කේක් එක. අපි ඒක රෙස්ටොරන්ට් එකේ ඇටම කන්න කිව්වා. ඉතින් දුකින් වුණාත් අපි දැන් යන්නයි හදන්නේ. අපේ ෆුල් පේමන්ට් එක කරලා ඉවර වෙලා අපි ඊළඟට යන්නේ නුවරඑළියට. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙන්න. තකන් ඔයාලා පරිස්සමින් ඉන්න.